කොයියකෝ උදේ වණු පිට කලිතම. යකෝ එක රෙද්දක්වත් නැහැනේ. අම්මා පල්ලා මේක නම් හරියන්නේ නැහැ. යකෝ ගමක කලිතමක් තියාගන්න දෙන්නේ නැහැ. දුමක් තියාගන්න දෙන්නේ නැහැ. පුදුම මිනිස්සුනේ යකෝ මේකින්නේ. මම දන්නවා ඉතින් කවුද කියලා අහලපාල හෙන්න තමයි කියන්නේ මම ඔක්කොටම. පරණ රෙදි ඉතින් ඒ වුණාට ඉතින් පරණයි කියලා අරන් යන්න ඕනේ නැහැ නේ. ඔච්චර නඳින්නත් තිබ්බේ. බල්ලු. එයි මල්ලි. එයි යන්න. ගුණයන්ග. අන්න උදේ වණුපු රෙදි ටික නැහැනේ හැන්දෑවෙද්දි වැලේ. උඩෝ නූල් පොටක්ක. හුලංග කුඩොන්ට වයින්න එපා. හුලං සැරට. උතුරු මැද සබරගමු. හැටන්. හැම තැනම හුලංග තියෙනවා. හුලංග තමයි කේස් එක. ඔයා දන්නේ මල්ලි? ඊයේ අපේ ගේ ගාවට මේ ළඟ පොල් ගා මෙහෙම නැවුනේ. නැවෙනිලා පක් ගාලා දැන් මත කඩාගත්ත තැඹිලි ගෙඩි. මාර හුලංග මල්ලි තියෙන්නේ. ඔයා රෙද්දක් ගැන කියනවා. අරමක්වත් එන්නම් ඉන්න බෑනේ මයි පුතේ මේ දවස්. මට තේරෙනවා හුලඟ කොච්චර සැරයිද කියලා දැන්. ඔව්. ඔකේ සෝට මේ වැලේ තිබ්බේ. හුලඟට යන්න ඇත්තේ ගිහිල්ලා ඇන්දෙන්න ඇත්තේ. ඔව් හුලඟ. අපි එන්න. ටීචර් කියන විදිහට ජපානුත් ලංකාවට බොම්බ දාන්න එපා. ටීචර්ගේ බොරු වෙන්නේ නැති බං මං නම් හිතන්නේ. බොරු වෙන්නේ. මොකද්ද පුතාර? ජපාන් බොම්බ කතාවක් නෑ ගුණේ අංකල්. මෙයා පිටිහාසි ටීචර් කිව්වනේ ලංකාවට ඒ කාලේ ජපාන් බෝම්බ දැම්මා කියලා. උඹලගේ ටීචර් දන්නවා අම්මගේ මම ඒ තැන හිටියානේ මා පුතේ. ජපාන්ලු ගහද්දි මම හිටියා. ඕක කොයි විදිහට නෙමෙයි උනේ. ටීචර්ලා දන්නේ නැහැ. ටීචර්ලා දන්නේ පොත්වල තියෙන දේවල් විතරයි. එදා ජපාන ආපු වෙලාවේ ගමේම හිටපු මිනිස්සු යන්න ගියා. ඒ වුණාට එතන හිටියේ කවුද? මේ ගුණේ විතරයි. එදා ජපාන ප්ලේන් එකේ එද්දි බෝම්බ දාන්න එනකොට ජපාන මෙහෙම එනවා. ප්ලේන් එකේ එනවා. මම නැග්ග පුතේ පොල් ගහේ කරතිය. නැගලා ඉන්නකොට ජපනාව ප්ලේන් එකේ. පයිලට් ලං වෙද්දිම එරියා කන්නට තබක් ගාලා බිම. වැටෙනකොට පයිලට් බුදු අම්මෝ කිව්වා. බුදු අම්මෝ කිය සිංහලෙන් අංකල්. ජපන් භාෂාවෙන් කිව්වේ. මම මොකද ජපන් භාෂාව දන්නේ නැතු මේ? ඈ අංකල් ඉස්කෝලේ යන පරක් වෙනවා වෙලාව ගිහිල්ලා මේ කියන්න. පුතා මේ පට්ටසිරි බස් එක මාර හැප්පිලා තියෙන්නේ. කුඩු වෙලා ගන්න දෙයක් නැහැ. හැප්පිලා දෙන්නේ. මොකද්ද මල්ලි බලන්නේ? ඇයි මේ බස් දෙක හැප්පිච්ච එක? ඔයා දන්නේ නැද්ද? බස් දෙක කුඩේ කුඩුනේ මේ බලන්නකො. ඔයා ඕකේ දන්නේ ඔය හැප්පිච්ච එක විතරනේ. ඔය පේන දේ විතරනේ ඔයා දන්නේ. ඔයා දන්නේ නැහනේ. නිලෙම් මාමත් ඔය බස් එකේ හිටියා හැප්පිච්ච වෙලාවේ. නිලමේ මාමා? නිලෙම් මාමා. මේ අපේ ගමේ නිලමේ මාමා? නිලමේ. අමාරුයි මොන්ටම. මල්ලි නිලමේ මාමා. නාකිය අර බුදිනේ. බුතිමතේ ඉඳලා බුති මිනිහා වැදිච්ච වැදිල්ලට නාකියගේ දත් පැනලා ඈ තිබ්බේ දත් දෙක ඒ දෙකම වැටිලා මේ මෙතනින් අත මෙතනින් කපලා කකුල මෙතනින් කපලා ඈ අර ආයිත් වැදිච්ච ආයිත් ගණ්ඩ දෙන්නේ නැහැ මල්ලි කළු බෝවිල ආයි නිලමේ නෑ මං කිය අර ඒ හරියට දුනෝ මැරනවා ඒකයි අපි යන මල්ලි එක්කයකෝ බොරු කියනවා කියලා ඔහොමත් කියනවා මේ හොඳට ඉන්න මිනිස්සු මරන්න හදනවා මලහංකෝ මේ ගමේ පොල් ගෙඩියක් කඩා ගන්න එකෙක් නැති හැටි. අයියෝ ජනකයා ඉන්නේ ගල් ගහලා කඩන මිනිස්සයා. අනේ ජනකයාගේ පොයිය විතරයි. ඉතින් නයිහවක්. නයිහවක් යකෝ ලං වෙන්න එපා. ණය වුණත් ළඟ ඉන්න පුළුවන්. උඩේ තඩි මොකක් බා? මචං ඇයි මොකද කියසේ? ඒ නයිහවක් යකෝ. වාසනාව බා. වාසනාව කොහෙද යකෝ ණය ළඟ හිටියොත් එහෙම. ඉතින් මම බලන්න. උඹලගේ වාසනාව බා. යකෝ නයි හැවක් නෙවෙයි. නයාම කොයි. මුංගේ වාසනාව චූටි නයි. ගුණේම ඔයා හම්බෙන එක කියලා හිටියේ. මොකද අර ගම්පුරා පජගුණේ කියනවා කියලා කියන්නේ. ඔව් මම. නෑ මම ඔයාද කියන්න දන්නේ නෑ මම ඉතින් හොයනවා ඉතින්. කවුද මේ අපේ ගුණේ ආවට එහෙම කතා කරන්නේ අපේ ගමේ එහෙම කෙනෙක් කවුද? හැබැයි ඕක මේ මම නම් හරියටම සම්බන්ධව දන්නේ නැහැ. අපේ මේ සමන්තයා ඉතින් ගමේ ගොඩ ඇවිදලා ඕක නම් දන්නවා මිනිහා ඇවිදින එකනේ. සමන්තයා? ඔව්. බලමු පොඩ කතා කරලා බලමු. ඕක එහෙම නිකම් මේ දෙයක් කටින් එළියට ගන්න බෑ මේ ගුණේ මාමා. ගරින් හරි මන්ත ඒක කරන් දෙන්න කතා කරා. එයා කරන්නේ අරන් දෙන්න. ඒක අරන් දෙන්න. සමන්තෝ. ඔව්. වරින් තේක බොන්න. සල්ලි නෑ බා. සල්ලියෝ නෑ බා.
මේ මාමා අරන් දෙනවා. ගුණේ මාමා. ගුණේ කිව්වේ? ගුණේ මාමා පච ගුණේ මාමා පච ගුණේ. මචං අම්ම වාසනා මොකද්ද බං කරන්නේ? ඇයි බං වාසනාවට දුම්බටේ ගෑවුන්නේ අත. උඹ බං වාසනාවන්ත ලකි කොල්ලෙක් නේ බං මේ උඹ මොකද බං පහුගිය ටික පේන්නවත් නැති කිවල් පැත්තේවා නඩු බං. නඩු කියන්නේ මචං රොබටියක් දුන්නනේ මම. ඌ බං උඹලා වාසනාව කියන්නේ මචං ගෙදරුන් එන්න කලින් කොහොම හරි පැනගත්ත කියපන්. ගුටි මුර කන්නේ උඹලා වෙලාවක උඹලා කොච්චර වාසනාවද කියන මචං අඩි 20ක් උසයි තාප්පේ. ඈ පැනම දඩුන් ගාලා මචං කාන්නේ. ඉවරද කකුල් දෙක ඉස්සුලි මං හීරීමක් කරන්නේ වාසනාව කියන්නේ මචං වාහනයක් ආව මචං බ්‍රේක් ගහලා බොහොම මාරුවෙන් බේරගත්තේ මචං මාව. පුදුම වාසනාවක් මචං ඒක. උඹලා වෙලාවක බල්ලෝ වගේ මෙරලා ඉන්නේ වාහනේට යට උනා නම් බලහන්කෝ පොලිස් ජීප් එක ආවේ බං. ඈ වාසනාව. වාසනාව කොහෙද යකෝ පොලිස් ජීප් එක ආව නම් ගෙදරකින් හොරෙන් පයිද්දි යකෝ ඊයේ නඩුව තිබ්බේ. අම්මා ඔබ කියන්නේ කොච්චර වාසනාවන්තද කියනවනම් මචං. තව නඩු දෙකක් තියෙනනේ මගේ. ඔව් ඒ දෙකයි ඕකයි තුනම එක දවසේ තිබ්බේ කියන්කෝ ඊයේ. වාසනාව බං. නැත්නම් යන්න දෙපේ දවස් ගණන්. නේ දැන් නඩු තුනක් කීයේ තිබ්බා ඔබ වාසනාවන්තයි නේ වාසනාව මචං. උඹ නම් මාර වාසනාවන්ත පොරබ්බා මං කියගෙන මචං. පරිසය ඵලයන් බා බුදු සර් තුරු නඩු තුනක් මචං එක දවසේ වටනවා. වැටෙනවා බා ඔබ වාසනාවන්තයි අම්මෝ පොල් ගෙඩියක්. පුදුම වාසනාවක් තමයි මගේ තියෙන්නේ. නූලෙන් ගිය ඔළුව ගායි. වාසනාවල්ලියා වෙන්නෝ මචං මොකද බං මේ පොත් පිටලින් ඉඳන් එනකම් මචං. ඒ මොකද ඔබ කියන්නේ මචං පුදුම වාසනාවක් මචං මට තියෙන්නේ. සමින්දෙත් එක්කම මචං මං ඊයේ ගියා බයික් එකේ. එනකොට මේක බයික් එකේ බ්‍රේක් නැතුව ගියා කියන්කෝ. ඊළ මචං ගහක වදින්න ගියා මචං ළඟින් ගියා මචං පුදුම වාසනාවක් තියෙනවා. කොහොම හරි බේරගෙන මචං ගියා ටිපර් එකේ ඩෝන් ගාලා. කොහෙද යකෝ වාසනාවක් තියෙන ටිපර් එකක් වැදුනා ටිපර් එක ගිහලා මේ මගේ අත පේනවා නෙමෙයි චුට්ටයි මෙහෙම උනේ. මට නම් මේ වුණා කමන්නේ නැහැ කියපන් ජමින්දයා. හා හීරීමක්වත් නෑ බං නියම වාසනාවන්තයි මචං උන්. ඒක නම් වෙලාවේ බුදුන් වාසනාවක් තිබෙ දෙන්නට උඹ. ඒකනේ මචං. හැන්දෑ වරේ මලගෙද? කාගෙද චමින්දියාගේ බං. මොන ඊයේ අපිලා මැරුණේ මචං උන්. තොත් එක ගියපු චමින්ද මැරුණා. පට්ට වාසනාවන්තයි බං මිනිහේ හීරීමක්වත් නෑ කියහන්. ඒකට අපි මේ එල්ලගෙන මේ. යකෝ මරණ කොහෙද පුරේගේ වාසනාවක් තියෙන්නේ ඊට මිනිහේ නියමෙට දිනනවා. මිනිහා නියමෙට තිබිලා තන කණ්ඩට පුරව යන්න පාරයක් උඹලා තන තන කිව්වට රට යන විදිය වැරද්දක් නෑ බා වාසනායනවා බා. මද කොල්ලෙක් තමයි ඕකට මොනවා කිව්වත් වාසනාවයි කියලානේ බං කියන්නේ. ගෑණි ගියත් වාසනාවයි කියන ඕක මචං වාසනා පවුල ගියා මචං. ඒ අතින් පට්ට වාසනාවන්ත මචං මම. ඈ ගෑණි ගියා කියන්නේ ඉතින් මචං මම පට්ට වාසනාවන්තයිනේ මචං. අනිවාර්යෙන් බා ඒ අතින් සිරිල්ලා. ඈ සිරිල්ලා මාර වාසනාවන්තයිද. සිරාවට ඔව්. ඇයි බංගි ගෑණිකෝ මොකද්ද උටපටයක් තිබ්බ කියන්නේ සිරිල් එක්කනේ බං. ඔව් සිරිල් එක්ක නෙමෙයිනේ ගින් තියෙන්නේ. ඈ ඒ අතින් සිරිල්ලා පට්ට වාසනාවන්තයි. අම්මා මම මේ දැන් ජගත්ද සුනිල්ද වාසනාවන්තයි කියලා බලන්න යන්නේ. එහෙමද උන් දෙන්නත් එකක් පොඩි එකක් තිබිලානේ. ඈ මට දැන් මම දන්නේ නැහැ කාත් එක්කද ගියේ කියලා මචං. ආහා. අයිත් මම බලන්නේ නම් කවුද වාසනාවන්ත කියලා. හරි බා මම ගියේ නම මචං. හරි මේ වාසනා මේ ඒ අතින් බැලුවාම සිරල උඹ විතරක් නෙවෙයි බා මම මචං. අපි දෙන්න ඉන්නේ අපි දෙන්න පට්ට වාසනාවන්තයි කියහන්කෝ පට්ට වාසනාවන්ත මචං. ඔව් බා. මාර වාසනාවන්ත. මොකද මචං? ඈ මොකද මචං කිව්වේ? ඒක නම ඒක තමයි කිව්වේ මචං. බලයක අරකන් ඉන්නකො. අඩේ. ඒ අතින් ඉතින් අපිත් වාසනාවන්තයි තමයි.